අම්මේ මට බඩගිනි. ගොඩ කාලෙකින් හරියට කෑමක් කෑවෙත් නෑනේ. අදවත් රසට කෑම මොනා හරි හදමුද? දුවගේ තාත්තා නැති වෙච්ච දවසේ ඉඳලා හරි හමන් විදියට කෑම ටිකක් හදන්න බඩු ටිකක් ගේන්නවත් අපි ගාව සල්ලි තිබ්බේ නෑනේ දුවේ. දුවට කන්න මම කොස් ටිකක් ලිපේ තියලා තියෙන්නේ. අදට ඒ ටිකවත් කමු දුවේ. හරි අම්මේ නම් කමක් නෑ. අපි කොස් ටිකවත් කාලා අදට ඉමුකෝ අම්මේ. දුව ලිප ළඟට එහෙම යන්න එපා. ගින්දර පෑගෙයි. හරි අම්මේ මං කොස් තැම්බිලාද බලන්න ආවේ. තාම ඕක තැම්බිලා නැතුව ඇති දුවේ. මම දැනුයි ඕක ලිපෙන් තිබ්බේ. හරි අම්මේ මට ගොඩක් බඩගිනි නිසායි මම බලන්න ආවේ. හරි මගේ පැටියෝ කොස් ටික ඉක්මනට තැම්බේ. ඊට පස්සේ කමුකෝ. හරි අම්මේ නම් තැම්බෙනකම් මං එළියට ගිහින් සෙල්ලම් කරන්නම්. අනේ මගේ අසරණ දුව පව් ගොඩක් බඩගින්නේ ඇත්තේ. ඇයි දෙයියනේ අපිටම මෙහෙම වුනේ? දුවේ සිඟිති දුවේ මෙහෙට එන්නකෝ. ඇයි අම්මේ මට කතා කළේ? දුවේ මම දැන් කඩේට ගිහිල්ලා එන්නම්. රෑටවත් කන්න හාල් ඇටයක්වත් නෑ දුවේ ගෙදර. මුදලාලිගෙන්වත් ණයට ඉල්ලගෙන එන්න පුළුවන්ද කියලා මම ගිහින් බලලා එන්නම්. දුව පරිස්සමෙන් ගෙදර ඉන්න. හරි අම්මේ අම්මා පරිස්සමෙන් ගිහින් එන්නකෝ. මං ගේ ඇතුළට වෙලා ඉන්නම්. හරි දුවේ ඔයා ගේ ඇතුළට වෙලා ඉන්නකෝ. මම ගිහින් එන්නම්. පුළුවන් නම් අම්මේ මට ලොලිපොප් එකක් ගේන්න. දුවේ කොහෙද යන්නේ මේ හදිසියෙම? කඩේට යනවා මාමේ. ගෙදර උයන්න බඩු මුකුත්ම නෑ. ණයටවත් බඩු ටිකක් ගන්න පුළුවන්ද කියලා බලන්න යන්නේ මාමේ මේ. එහෙමද? අඩෙත් ඇරලා තිබ්බේ. ගිහින් බලන්නකෝ එහෙනම්. හරි මාමේ මම යනවා එහෙනම්. පුෂ්පෝ කාලෙකට පස්සේ මොකෝ මේ පැත්තේ? බඩු ටිකක් ගන්න ආව මුදලාලි. ගෙදර උයන්න බඩු මුකුත්ම නෑ. ඔන්න පුෂ්පෝ දැන් මම කිව්වා ණයට නම් දෙන්නේ නෑ. එහෙම කියන්න එපා මුදලාලි. ගෙදර උයන්න බඩු මුකුත්ම නෑ. දුවත් බඩගින්නේ. ඒකයි මම මේ හදිස්සියම ආවේ. උඹලා හිතුවට පුෂ්ප මේක දන්සලක් කියලා උඹලා ඉල්ලන වාරයක් ගානේ මම ණයට බඩු දෙන්න. අදට විතරක් ණයට දෙන්න. මං ඉක්මනටම ණය ටික බේරන්නම්. අනේ පුෂ්පෝ උඹට කොහෙන්ද බත් ණය ගෙවන්න සල්ලි? උඹ හැමදාම කියන්නේ මට ඕක නිති. ආව මෙතන ණයට බඩු ගන්න. ඔන්න ඉතින් මේ විදියට රැටවත් කන්න කියලා බඩු ටිකක් ගන්න ගිය පුෂ්පගේ හිතේ තිබ්බ සියලුම බලාපොරොත්තු නැති වෙලා ගියා. දුවේ මොකද මේ බිම ඉඳගෙන? ඔයා කෑවේ නැද්ද කොස් ටික? ඔව් අම්මේ මම කොස් කෑවා. අම්මගේ ටිකත් මං පිගානකට බෙදලා තිබ්බා. අම්මත් දැන් ගිහිල්ලා කන්නකෝ. මට දැන් බඩගින්නක් නෑ දුවේ. ගියපු වැඩේ හරි ගියෙත් නෑ. මුදලාලිත් මට හොඳටම බැනලා මාව එලව ගත්තා. ඉතුරුණු කොස් ටික දුව රැට කන්නකෝ. අනේ අම්මේ ඔයා එතකොට බඩගින්නේනේ. අම්මා කොස් ටික කන්නකෝ. මට රැට කන්න මුකුත් ඕනේ නෑ. අනේ පැටියෝ දුවව බඩගින්නේ තියලා මට කන්න ඕනේ නෑ. අනික මට දැන් බඩගින්නකුත් නෑනේ. දුවම රැට ඒ කොස් ටිකත් කන්නකෝ. අම්මේ අපි සල්ලි ටිකක් එකතු කරලා කඩමණ්ඩියේ කඩයක් දාමුද? එතකොට අපිට ගොඩාක් සල්ලි හොයන්න පුළුවන් වෙයි.
ඒ අදහස නම් ගොඩක් හොඳයි දුවේ. ඒත් අපිට සල්ලි කොහෙන්ද? අපිට සල්ලි ටිකක් එකතු කරගන්න මොකුත් ක්‍රමයක් නැද්දම්මේ? එහෙම ක්‍රමයක් තිබුණා නම් පුතේ අද මං බඩු ටිකක් හරි ගේනවනේ ගෙදරට. අම්මේ මගේ කරාබු දෙක මම දාන්නෙත් නැති නිසා ඒක කාට හරි විකුණලා සල්ලි ගන්න බැරි වෙයිද අම්මේ? අනේ දුවේ එහෙම ඔයාගේ දේවල් විකුණන්න බෑ මට. අනික ඔයා ඉපදුණු දවස ඔයාගේ තාත්තා ඔයාට දාපු කරාබු දෙක ඒක. එහෙනම් දුවේ අපි මෙහෙම කරමු. මගෙත් කැඩුණු පරණ කරාබු දෙකක් තියෙනවා. ඒක මම දාන්නෙත් නෑනේ. ඒකවත් විකුණලා සල්ලි කීයක් හරි ගන්න පුළුවන්ද කියලා බලමු දුවේ. එහෙමවත් කළා අපි සල්ලි ටිකක් හොයාගන්න බලමුකෝ අම්මේ. ඔව් මං එහෙනම් දැම්ම ගිහින් බලන්නම්කෝ. ඒ වැඩෙන්වත් සල්ලි ටිකක් හොයාගන්න පුළුවන් වෙයිද කියලා. යේ එතකොට මම තමයි කඩේ කරන්නේ මම තමයි මුදලාලි. දුවේ එහෙනම් වාගේ ඇතුළට වෙලා ඉන්න. මං වැඩෙත් කරගෙන සල්ලි ටිකත් අරගෙනම එන්නම්කෝ. හරි අම්මේ එහෙනම් ඔයා ගිහින් සල්ලිත් අරගෙන එන්නකෝ. මෙන්න මේ විදියට කඩයක් දාන්න බලාපොරොත්තුවෙන් පුෂ්පගේ කරාබු දෙකත් පුෂ්ප අරගෙන ගමේ ඉන්න මුදලාලි කෙනෙක් ගාවට ඉක්මනින්ම ගියා. මුදලාලි මාමි ඔයාව හම්බ වෙන්නමයි මම මේ හදිස්සි ආවේ. ඇයි ඒ දුවේ මොකක්ද හදිස්සිය? නෑ මාමේ මගේ පරණ කරාබු දෙකක් තියෙනවා. ඒක විකුණලා සල්ලි කීයක් හරි ගන්න පුළුවන්ද කියලා බලන්න ආවේ. සල්ලි නම් දෙන්න පුළුවන්. ඇයි ඒත් මේ එකපාරට රත්තරන් බඩු විකුණන්නේ? නෑ මාමේ ගෙදරට බඩු ටිකක් ගන්නවත් අපි අතේ දැන් සල්ලි නෑ. මේක විකුණලා සල්ලි කීයක් හරි අරගෙන පොඩියට කඩයක් හරි දාන්න කියලා බැලුවේ. ඒක හොඳ අදහසක් දුවේ. ඉන්නකෝ මම සල්ලි ටික දෙන්නම්. අනේ මාමේ ඔයාට ගොඩක් පින් සිද්ධ වෙනවා. ඔන්න ඉතින් පුෂ්පගේ මේ පාර බලාපොරොත්තුව නම් කොහොම හරි ඉෂ්ට වුණා. ඔන්න දුවේ අපේ වැඩේ හරි ගියා. මුදලාලි මගේ පරණ කරාබු දෙක අරගෙන සල්ලි ටිකක් දුන්නා. දැන් අපිට පුළුවන් කඩයක් දාන්න. එහෙනම් අම්මේ අම්මට රසට උයන්නත් පුළුවන්නේ. එහෙනම් අපි බිරියානි කඩයක් දාමුද? ඒක නම් හොඳ අදහසක් දුවේ. දුවත් කැමති බිරියානි කඩයක් දානවට නම් අපි එහෙම කඩයක් දාමු. එතකොට අම්මේ අම්මා හදන රස කෑම කාලා ගොඩක් කට්ටිය අපේ කඩේට එයි නේද? ඔව් දුවේ. රසට කෑම ටික තිබ්බොත් නම් මිනිස්සු ගොඩක් එයි. ඔන්න ඉතින් පුෂ්පයි සිඟිති ගමේ පුංචියට බිරියානි කඩයක් දාන්න පටන් ගත්තා. කෝ අම්මේ බිරියානි කන්න තාම කට්ටිය කඩේට ආවේ නෑනේ. එයි දුවේ. තාම ගමේ කට්ටිය අපේ කඩේ ගැන දැනගත්තේ නෑනේ. දැනගත්ත ගමන් ඒවි. එහෙනම් කමක් නෑ අම්මේ. එයාලා දැනගත්ත ගමන් ඒවිනේ. එතකොට අපිට ගොඩාක් සල්ලි හම්බ වේවි නේද? ඔව් දුවේ. දුව බය වෙන්නේ නැතුව ඉන්නකෝ. කට්ටිය එයි. පුෂ්පක්කේ කොහොම හරි කරලා බිරියානි කඩයක් දැම්ම නේද? මේ අපි ආරංචි වෙච්ච ගමන්මයි ආවේ. ඔව් නංගියේ මේ අපේ දුවගේ අදහසක්නේ. දුවට තමයි ඕනුනේ බිරියානි කඩයක් දාන්න. ආනේ එහෙම දක්කේ. ඔයාට නම් ඉන්නේ හරිම උත්සාහවන්ත දරුවෙක්. ඒක නෙවෙයි මටත් බිරියානි එකක් දෙන්නකෝ එහෙනම් ගෙදර ගෙනියන්න. දුවේ බිරියානි එක නම් හරිම සුවඳයි. සුවඳ වගේම රසත් ඇති නේද? මට දෙන්නක ඉක්මනට බිරියානි එකක්. හරි ඉන්න. මම ඉක්මනටම කට්ටියටම බිරියානි දෙන්නම්කෝ. ඔන්න ඉතින් මේ පුංචි බිරියානි කඩේට
ගමේ හැමෝම වගේ කෑම කන්න එන්න පටන් ගත්තා. ඉතින් මේ බිරියානි කඩේ නිසා පුෂ්පයි සිඟිති දුප්පත්කමෙන් මිදිලා සතුටින් ජීවත් වුණා. අම්මේ අද අපේ කඩේට කට්ටිය වගේ හැමදාම කට්ටිය එයි නේද? ඔව් දුවේ අද කට්ටියම කෑම රසයි කියලා කිව්වනේ. එයාලා හැමදාම එයි. නියමයි යේ යේ.